Hi guys, ඉතින් මොකද වෙන්නේ? ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා සෙනෝ ගේමින් YouTube channel එකට. ඉතින් අද ගහන්න යන්නේ Granny 2. ඉතින් අපි බලමු Granny පාවා Granny පාලු මට කියවෙන්නේ නැහැ. Grand පාවා Granny වයි දාලා දෙන්නම දාලා normal mode එකට දාලා ගහන්න හදන්නේ. ගහලා බලමු මොකද වෙන්නේ කියලා. මුන් දෙන්න ආතල්ලා දීලා තමයි අද පොඩ්ඩක් සෙල්ලම් කරන්න ඕනේ. ඉතින් ඔකට දන්න ඇති මේකේ රටාවල් තුනක් තියෙනවා කියලා. බලමු මම දැන් මේකේ රටාවල් තුනෙන් එකකට සෙල්ලම් කරන්නේ මොකද්ද බලමු මම කටියට බඩු තියෙන තැන් අනුව කියන්නම් මේ මොන රටාවද කියලා. පළවෙනි රටාව වෙන්නත් පුළුවන් දෙවෙනි රටාව වෙන්නත් පුළුවන් මේ. බොහෝ විට ඉස්සෙල්ලා එන්නේ පළවෙනි රටාව නෙවෙයි දෙවෙනි රටාව කොහොමද ඉස්සෙල්ලා එන්න ඕනේ. බොහෝ දුරට තමයි මේ පළවෙනි රටාව වෙන්නේ බලමු. මේක පළවෙනි රටාව වුණොත් හොඳයි. ගොඩේ ගොඩායි පළවෙනි රටාව වුණොත්. ඉතින් යාළුවනේ කියන්න කැමතියි channel එකට like එකක් දාලා subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් කට්ටිය comment එකක් දාලා මට ඒකට පොඩි sub එකක් දෙන්න. channel එක හොඳ තැනකට ගේන්න 1k ගහන්න. හරි guys. මේක ඉතින් දෙක තමයි මම කිව්වා වගේම. මෙතන තමයි ගන්න එක තියෙන්න ඕනි. ගන්න මෙතන තිබ්බත් එහෙම වෙන කොහේ හරි තිබ්බොත් එහෙම මල්ලා කෙලියයි වෙන්නේ. අඩේ ගන්න එක උඩ තියෙන්නේවා. මේ කෑල්ල ඕනි. දැන් ඉතින් උඩට ඵලයන්කෝ. අයියෝ. Granny ආව තව ටීම් මං කනවා. ග්‍රෑන්ඩ් පාත් එනවා. පල්ලහට හැපෙන. පුතු අම්බෝ මුන්නු ටික නිකන් අර සත්තු වගේ නේ මම පාස්සෙන් පන්නන්නේ. හරි මේක දෙන්නට තමයි මෙතන කෑල්ල තියෙන පීස් කෑල්ල. අපිට ඒක ඕනේ. අපි මේ ටික ඔක්කොම උඩට දා ගන්න ඕනේ දැන්. Granny පේන්නේ නැහැ වගේනේ. ඒ කියන්නේ නැතනදී. ෂුවර් ගන්න බෑ. මේ වතුර ඉන්නවා මොකෙද්ද මන් දන්නේ. පැන්නොත් ආ ඉවරයි. උඹලට පැනලා පෙන්නන්නද? මොකද කියන්නේ? ඕනේ නෑ නේද බං නිකන් මරුන් කන්නේ දවසෙන් පයින් එකනේ. තියෙන එකනේ. යන් කුඩට. දවසෙන් නේද බං ඔය දවසෙන්. හරි ෂේප් උඩට යමු. අද නම් ග්‍රේනිට ආතල්ලා දෙන්න ඕනේ බං. ඔය කියන්නේ මට ආතල් දෙයිද දන්නේ. කියන්න බෑ බං. ග්‍රේනිට අපි කියන දේවල් තේරෙන හොඳට. අර හුත්ති උගුලක් දාලා අතන්ටම් බං. ඔක අය ගලවගෙන තමයි යන්නේ ආයෙද්දි. දැන් එන්න ඕනේ දෙන්නම පණ කඩාගෙන පල්ලෙහාට එයි දැන්. Granny grandpa එන්න ඕනේ. Granny ගියා. ඒ පාර grandpa වරක් විනේ බං. ෂේ. මුන් දෙන්න නම් මාර ඩයල් දෙක. හරි ගියා. තන උගුලක් තිබ්බා. ඒ ගලෝපා. හරිනේ අමාරු. යකෝ බම් මේ උගුලක් දාලා මෙතන යන්න බෑ මම උඹට තේරෙනවදනේ. මේ උගලෙන් බේරන්න කියලා තමයි මං කෑවේ. ෂි. අපරාධේව. දෙවෙනි දවස අයියෝ එක දවසේ පාන්න තිබිච්ච එකක් නැති වුණේ. ග්‍රැනීට නම් හොදක් වෙන්න හොඳ නැහැ ගොන් වැස්ස ගෑණි. ඕකේ ඔහොමමයි බා. මේ අසරණ කොල්ලා හිර කරගෙන මෙතන මේ ආව යන්න දෙන්නේ නැහැ තාම. අද නම් හෙලිකොප්ටරෙන් පැල්ල යනවා වගේ යන්න හිග්ගය ඇවිල්ලා යන්න මූවීස් කියන්න හොඳ නැහැ කියන්නේ. කුණුහරුප කියන්න හොඳ නැහැ නේ බා ළමයිනේ. ළමයි වුණාම ඉතින් කුණුහරුප කියන්න හොඳ නැහැ. කොහොමයි? ග්‍රෑන්ඩ්පා ගියා දැන් කලින් ග්‍රෑනීත් යන්න ඕනේ. ග්‍රෑනී ආච්චි යන්න ඔයා අපිට පුකනොදී. මං යනවා. ඒකක් කියව හදලා තියන්න ග්‍රෑනී. ග්‍රෑන්ඩ්පාවත් එයිද දන්නේ නැහැ කෙල්ලගෙන. අපිට අග්ගාලේ යම. මේක මතින් දාලා රතනින් මොකක් කරේ හම්බුණා මට. දැන් එනවා ග්‍රෑනී උඩට එයි උතන් ටක් ගාලා. අපි ඉන්න හොඳ නැහැ. ග්‍රෑනී උඩට එනවා විනාන්ට. එල්ල සුපිරි එල්ල කිරි අපිට හම්බුණා. අපි වටයක් ගහන්න යන්නද මේක අපේ එල්ලම මේක වහලා අපි මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා වෙපන් කී කරන්
grandpa shi grandpa යහොම අඩි කොබම්මු අඩෝ මුට හිතාගන්න වෙරන්නේ මේක කොහෙ ගියාද කාල කන්නියා කන්නි කාලියා මංගා දැන් වෙපන් කීයේ තියෙනවා grandpa වාරයට පලයන් මම මෙහෙන් කැපෙනවා හරිනේ වැඩේ ගොඩ දොර ඇරලා පල හරියට පැරපම ඇරලා පල මම හැටි මෝඩය තාලෙට සලබ ඔල්ලනායක සුග කියලා එහෙම කියයි දන්න මට කිය දන්න ග්‍රැනී සිටියොත් පල්ලය ඇරියන් ටක්ගල ගැරිය මේ බඩු බාලයි බ දැන් පට්ට පරණය වෙලත් නෑ බාල නෑ නී බ ඔරිජිනල් එකන මෙච්චර පරණයලත් වැරෙන්නව මගු රීදාගත්තා ෂෝට් ගන්නේ බලහංකුලම් කොච්චර පරණක් සුපිරියට වැඩ පුතුවා මෝරි දුනද ග්‍රෑන්ඩ්පා බයි යන්න බා අම්මේ කොඳු ඇට පෙළ කැඩුනා නාස් පොල්ල එලියට පැන්නාද දන්න ඕකගේ ගෙරි පොන්න යනයෝක ති මකට ෂොට්ටේ දුන්නේ ගෙරි පොන්නෙක්කින්ද වෙන මොකටවත් හිද නෙමේ ඔබ යතුර දීපම් බෙල්ල තියෙනවය යතුර දීපං මමන් නැමෙන්න්න ඕනෙ තු මේ යතුරගන්න අම්මට මුගේ රෙස්පෙට් බලවා ග්‍රෑන්් පා කියලා සිමීට හිටියම අපි රෙස්පෙට් පෙන්න්නන යන්න දෙන්නෙන්න ඇදා යන්න ඕනකු අඩි දාල වහමුපම් එන්න මේකට ග්‍රෑන්් පාව කරන්න ඕන්න නෙබ මිනිස්සුනි අපි ඔක්කම නේද තිය ඔකට වගේ බලු වැඩක් කරා කියලා මට මොනද ලැබෙන්නේ පිස්සුත්තෙක් ටක්ගල ඕකරගනි එක චෙක් කරගමු හොඳයි සේෆ් කිය ලියන සේෆ් කියක හම්බුනාගෙන මේ මොකිය මේක වනත්තිය හෙරිකොප්ට මැනුවල් එක මාවල්ස් බිජාලුවනේ මාවල්ස් පද්දක මාවලස් අර හුත්තිය ඉල්ල මට නෙලා ඉද වල් හට ඉල්ලනෑ තාම හැරලන ශුවර හැරල පිමකට ඊයා පට කාල මේ කරගත්තා හුත්තා මොකුන්නේ මොකුත්නෑ අඩෝ හැරි වැඩි එතන මොකුත් තිබ්බේ මාර වැඩේ නවා එක මේක වඩන්න මාර වැඩක් මට මාර වැඩක් වෙද කියල මම මේ බලාගෙනන්නේ දැන්නම් ග්‍රැනී හැරල ඉන්න ඕනි මට ෆොටෝ කෙලි හම්බුණනේද මං කොයද ඒව දැම්මේ මට මතක නේ බං මං යොදාපුතේ අරුන් දැනට ෂොට්ටේ දීලාම ඉමුනේ වන්ද මොකක් හරි ප්ලෑනක් ගහලා තමයි ගේමක් ගහන්න වෙන්නේ මේක මම කර දිනවා බෝට් මේක දිනා මේ වදේට කියන්නේ අර කරකවන වීල් එකනේ වීල් එක කර මොකක් හරි ඔය මේක වෙපන් කීය තිබ්බා මෙන්න බඩු මේක තියෙනවා බං මෙතන ගැම්මන්නේ ඔකොතනට දාලා අපිට ටේප් එක ඕනේ නේද යාරක උතන් අපේ හෙලිකොප්ටරේ එතන උණ්ඩ දෙකක් තියෙනවා මේකට පස්සේ ෂොට් එක දෙමු අපි ග්‍රැනීම ග්‍රෑන්ඩ් පාව නිදි කරලමු කකුල් නම් කරනවා දැන් එන්න ඕන ග්‍රෑනී හරි ග්‍රෑන්ඩ් පා හරි උඩ දාගෙන මේ පැත්තට දුවගෙන එන්න ඕනි ඔය එන්නේ හරි අඩෝ බං පපුව හිල්ලෙන්න තිය කරන අනිත් එකත් එනවා ඕ ඇයි පකෝ එහෙම තිබ්බේ නේද හොඳින් හිතන්න යනවා හරි ඔකට ගණන් ගන්න එපා පේතර බල්ලු ඉන්න බල්ලු පුරනවා ඉතින් ගණන් ගන්න එපා හොඳේ අපේ වැඩන්නේ පල්ලෙහාට හරි මෙන්න ෆොටෝ කැල්ලක් ගමු තව මොනවද කොයිද ෆොටෝ තිබ්බේ
හෙලිකොප්ටර් කෑල්ල තියෙනවා. හෙලිකොප්ටර් කීයක තියෙනවා. හෙලිකොප්ටර් කීයක හම්බුණා කියන්නේ අපිට ක්‍රෝබාර් එකක් හොයාගන්න වෙනවා. අනේ යාළුවනේ ඉතින් කොයිතරම් ලේසිද බලන්න වැඩේද. ෆොටෝ කෑලි දෙයක් හම්බුණා. ඒකත් උඩට දාගමු ටක් ගාලා. අපි ඒත් එක්කම ආයි අන්නහම පෑන්. අඩෝ ආයි කකුල කැඩුනා බං දැන් නම් ඉවරයි වගේම කකුල් දෙකම. කකුල් දෙක ලෙෆ්ට් කියන්නේ ඉතින් පට්ට දුකයි. අඩෝ මගේ කකුල් දෙක ලෙෆ්ට් බා. මගේ කකුල් දෙක ලෙෆ්ට්. මේක ඇස්සේ මොනවද තියෙන්නේ? වාව් ගැසොලින් කෑන් එක තියෙනවා. හරි මේක තමයි ඉතින් ඔය කට්ටියට කියන්නේ ලේසිම මේක එකක්. ලේසි මොකද්ද කියලා අහන්න එපා දැන්. උන්න දෙක ගමු. ග්‍රීන් කටර් එකක් තියෙනවා. දැන් ග්‍රැනි හරි ග්‍රෑන්ඩ්පා හරි එන්න ඕනේ. මෙයා පට්ට දිරලවම් පේනවනේ ආන්න එනවා. අයියෝ ග්‍රෑන්ඩ්පාකෝ අඩෝ නෝ මචන් නේද? කවුද බම් මේ? කවුද මේ? උන් කවුද මුන් මොක්කුද මාත් එක්ක මේ එනවා ගහගන්න. ග්‍රෑන්ඩ්පා එන්න. බොම හිමීට බලපන්. වාව් හරි ඔකොතනින් දාගත්තා ටක් ගාලා ඵලයන් මේක අස්සට ගැසොලින් කෑන් එක ගනින් උඩට යමු අරු කඩමු මොකද්ද සින්දුවත් කෑව නේද මම අර පල්ලෙහා තිබ්බ මේකත් අරගන්න ඕනේ බා ආයෙත් කකුල කඩාගත්තා නේද හරිනේ කකුල කඩාගත්තා හරි අද බලපන් ගහන හැට ගේම පේනවා ඇතිනේ උඹලට ටක් ගාලා යම් මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා අපි අරන් යමු මොකද්ද මටත් මතක නැහැ මේ පල්ලෙහා තිබිච්ච එක මොකක් හරි මගුලක් තිබ්බා මෙතන තිබ්බනේ හෙලිකොප්ටර් කී එක මේ මේක අස්සේ මොකක්වත් නැද්ද බා අර පාමුක මොකවත් නැහැ අපිට තව ෆොටෝ කෑල්ලක් ඕනේ ඒ ෆොටෝ එක කොහෙද තිබ්බේ කියලා මම මේ හොයන්නේ මේ තියෙන ෆොටෝ එක තියෙනවා හරි බඩු ටික ඔක්කොම රෙඩි අඩෝ බඩු ටික ඔක්කොම රෙඩි කරගත්තා මචං අද පයින්න තමයි තියෙන්නේ හරි මේකක් දාගත්තා පෑන පයකෝ හරි මෙතනට ඊට පස්සේ ගන්න ගේම් ටක් ගාලා වැඩක් කරන්න තියෙනවා. දුවලකින් ෆොටෝ කෑල්ල අරන් යමු. ග්‍රෑන්ඩ් දෙන්න හැරෙන්න කලින්. දැන් නවත හැරලත් දන්නේ නැහැ බා. යම. අනේ උඹ මා කාලා කන්නේ ඉබ්බන් බලපම ලස්සනට ගහන්න තිබෙච්ච මැච් එක නේද මූ ඇවිල්ලා මට කෙලි. ඉඳපන් දෙනවා දැන් නම් ග්‍රෑනි උඹට ආයි චූ යන්නම ගහනවා. නේද කියන්නේ ඔන්න ඩේ 3 මේකෙන් නැති පයනවා ඉතින් උඹලට අතේ ගහන්න තමයි කියන්න බෑනේ ග්‍රෑන්ඩ් පාට ගන්න නෑනේ උගේ කපලානේ පේන්නේ නැද්ද අර ලේ පිරලා තියෙන එතන ලේ පිරීලා හොඳයි ඔන්න බලන්න යාළුවනේ සුන්දර ගින්දර අවසානයක් එක්ක ග්‍රෑන්ඩ් පාටයි බායි කියන හැටි අතවනනම මම උඩට ගිහිල්ලා උඩට ගිහින් අතවනන්නේ උඩට ග්‍රෑන්ඩ්පා where are you පල්ලෙහාට යන්න උඹලට වැඩ නැද්ද බං ගාටන්නේ ඵලයන් ටක් ගාලා බලපන් උඹලා රාජකාරී ඒකනේ කෝ ග්‍රෑනි ඵලයන් රාජකාරියට ඵලයන් ඒක තමයි උන්ගේ රාජකාරිය මචං ඉතින් මම කියන්න දෙයක් නැහැ මේ ෆොටෝස් පෙන්න හොඳ නැහැ දබක් ගාලා වැටෙනවා ෂුවර් එකට වැටෙනවා where are you තගේ පක where are you මොකක්ද අම්මා අපි යම්ද පල්ලෙහාට කකුල කන්න අම්මේ රිදෙනවා ගන්න එක තමයි දැන් ඕනේ අපි යන උඩට එහෙනම් ඉතින් ඔන්න බලන්න දැන් ඉතින් උඩට තමයි වැඩ ටික තියෙන්නේ ග්‍රැනීට ග්‍රෑන්ඩ්පාට හිග් ගෑවෙනවා දැන් ඕකට හිග් ගෑවුනේ නැතුත් තමයි වැඩි බෝඩ් මගුලක් තියෙනවා ඒක අපිට වැඩක් නැහැ මේක අරපන් අම්මට උඩු කොල්ලගේ ඇබ්බ බලපන් කොල්ලගේ ගැම්ම බලන්න වෙන්නේ තව ටිකකින් අපිට එකම එක දෙයක් ගන්න අමතකුණානේ මොකද්ද දන්නවද අර කිරි කෑල්ල මොකද්ද මං කිරි කෑල්ල කියන්නේ අහපන් දැන් ඔයාලට අහන්න බෑද ඒක කිරි කෑල්ල කියන්නේ මචං එතන දොරක් තියෙනවා ඒ දොරේ මේ අගුලක් දාලා කියන්නේ බිම දාලා තියෙන පොඩි මේකක්
ඒක මම ඊගාවට කියන්නම් කටියට. බීම නිකන් අරලා තියෙන උගුලක් තියෙන ආයේ. එතනින් ගියොත් ආයේ බීමට වැටෙනවා. ඒ කෑල්ල ඕනේ ඉතින් මේ එතනින් හැවත යන්න. ඒක ගන්න තුන් ඩෝනි මචං. අපි මේක අරගෙන උණ්ඩ දෙයක් දාලා අතනින් උණ්ඩ ගන්න තරම මම දන්න උන්ලා අන්ලිමිටඩ් හම්බ වෙනවා. අන්ලිමිටඩ් හොඳයි. අන්ලිමිටඩ් නෙමෙයි. අන්ලිමිටඩ්. ඔන්ලි නෙමෙයි අන්ලි. හරියන් ඔන්නෝක. මට උණ්ඩ දෙයක් ඕනේ ඒකයි ආවේ. උණ්ඩ දෙනවද? ඒක ඔය තනම් පල්ලෙහාට මං තියෙන්නත් ඒ කබඩේ. කොයි හරි තියෙන හැටි. පල්ලෙහාට ගිහිල්ලා ග්‍රැනීවා ග්‍රෑන්ඩ්පා නිදි කරවලා ඒකත් අරගෙන උඩට එමු. මෙතන නෑනේ පේන්නේ. පෙළපන්. ග්‍රෑනි එන්න. ග්‍රෑනි එන්න. දැන් ඉතින් ග්‍රෑන්ඩ්පා එනවා. ආයි මෙතනට දාපන්. මේ මගුල අරපන් පොඩ්ඩක්. එතන නෑ. පිට බෝට් එක තියෙන තැනට පැත්තටම යන්න ඒ වගේ. ඊළඟට යමු චෙක් කරගන්න. බෝට්ටුව තිබ්බේ කොහෙද? බෝට්ටුව අනේ බෝට්ටුව පල්ලෙහානේ. පල්ලෙහාට යන්න නම් ඒ සූප්පු කෑල්ල ගන්න. එතකොට අරුන් ටික හැරියොත් දැන් මල කිලියක් වෙන්න විනාන්ට යමු. මූ හිමීට නේ යන්නේ බා. ස්පීඩ් නැද්ද බං මුන්ගේ? ෂී. උන්ට ස්පීඩ් දාලා නැහැ නේ බා. බලපන්. ඒකින්ද අපිට තමයි පාඩුව මේ තියෙන්නේ. ඔන්න ඔක තමයි ඕනි. උඹලට හේතුව දැන් උඩට ගියාම මම පෙන්නන්න. යමන්කෝ උඩට. වැඩි කතාවක් නැහැ උඩට යමු. අරුන් දෙන්න හැරෙන්න කලින් මට ගියොත් ඇති. අනේද කියන්නේ. මෝඩ ග්‍රැනි ග්‍රෑන්ඩ්පා. බට ගහන්න වෙලාවක් නැහැ. අරුන් දෙන්න හැරලා ඇති දැන්. මෙතනම තියෙනවා ගන්න එක. අපි මේක උඩට දාගමු මිනාන්ට. අද නම් පයින්නවා යාළුවනේ. ගින්දර වෙන්න හොඳේ. පැනපන් පල්ලෙහාට. ආපෝ කකුල කැඩිලා තමයි ගෙදරින් මෙතනින් පයින්න වෙන්නේ. එපා ඉතින් කරන්න දෙයක් නැහැ. මේ තුවක්කුව වුණානේ. තුවක්කුව අරන් යන්නේ මොන වුණත් තායි මම අරන් යනවා මට යන්න ඕනි බා. මේක නැතුව මට යන්න බෑ. මට උදව් කරපු ගන්න කෙනෙක් මොනව නැතත්. නිකන් උඹලා තේරුම් ගනින්කෝ ඒක නේද? තේරෙනව නේද? තේරෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. යන්න කියලා කියන්නේ ආව දාපන්. ලයික් එකක් දාපන්. ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ. ලයික් එකක් දාලා ෂෙයා කරපන්. ඉතින් සුන්දර ගින්දර අවසානයට වන්න ලැස්තිද අවසානයක්. ඉතින් ඔකට හිතා ගන්න පුළුවන් වෙනද අද හෙලිකොප්ටර් ස්කේප් එකක් තිබ්බේ. හෙලිකොප්ටරෙන් පයින්නවද අපි? ඔකට මොකක්ද කියන්න තියෙන්නේ? ඔකට කමෙන්ට් එකක් දාලා යන්න. ලයික් එකක් දාන්න යන්න. මෙන්න මේක වහපන්. අඩෝ මේ ඔබලට දැරලා තියෙන්නේ. අයකෝ අපිට වහන්න තියෙන්නේ අඩෝ. ගෙදරකට ආව නම් පිළිවෙලකට යන්න බෑ බන් දොරවල් වහලා එහෙම. අනික මේවා මේ ග්‍රැනි ගෙදරනේ. දෙති උඩ තමයි වැඩේ තියෙන්නේ. ඔන්න ඊගාට ටින් අයියෝ ට්වින්කල් සියමලා ගහඋඩ වට්ටක් කාවල්. උඩ දෙකෙන් වැඩේ දෙමුද? ඔන්න ඊගාව එකට ෂොට් එක දෙන්නවා. ඔන්න හරියටම හරි. තුන්නා. හරි බම් මේකෙන් මොකක් කරන්නද දැන් පියුස් එක ගනින් පියුස් එක දීපන්. ඉතින් යාළුවනේ ඇත්තටම යාළුවනේ subscribe කරලා like එකක් දාන්න යාළුවනේ. මොකද පට්ට මාසයි මමත් ආයෙ අර 1k ගහන්න අනිත් ඒ වගේ සිල්ල මේකක් ගන්න. මට like එකක් දාලා subscribe කරලා මේ channel එකට පට්ටට උදව්වක් දෙන්න කියලා මම ඉල්ලනවා. හරි වැඩි කතාවක් නැහැ යාළුවනේ. ඉතින් මේක යමු අන්තිම කෑල්ලනේ ඉතින් තියෙන්නේ. මෙන්න මෙතන තමයි මෙන්න මේ සීන් එක තියෙන්නේ. මෙන්න එකේ වන්නත් ආ ඉතින් ගොඩ එනවා බුරු මෙතනනේ අක බෝම්බ ටික තින්න මුන්ට හෙන ගහන්න බෑ. අක වරෙන් තියන්න බෑ. ගොන් හරක්. හොඳයි යාළුවනේ. ඔන්න දැම්ම පෙට්‍රල් ටික. ඔන්න ගුජු කාලා පිරෙන්න ඕනේ. කොහොම පිරියන්කෝ. හරි. ජක පිරියන්. කො හරියට හරි. ඔන්න පිරෙනවා මචං. රතු පාට කහ පාටයක් අමුතු පෙට්‍රල් පිරිල්ලන්නේ බම් මේ කොළ පාට ෆුල් පිරෙන ෆුල් ටැංක් ගැහුවා හරි. එල් මේකෙන් කන්නේ අල කන්නේ ඔක තියාගනි. හෙලිකොප්ටර් මනුනේ ගත්තා නේද? ගත්තා. ඔයාලට තව දෙයක් පෙන්නන්නද? අපිට මේ එලියෙන් ආවොත් මෙන්න මේක අරින්න පුළුවන්. මේ මෙතන අගුලක් දාලා තියෙන්නේ. බලපන් මේක. උන්ගේ ඒක දැන් අරලා වැඩක් නැති ඔක වහපන්. ග්‍රෑන්ඩ්පා නිකන් බලාගෙන ඉදී දැන් මන් දිහා නිකන් පට්ටටම දුකින් වගේ. ඉතින් කරන්න දෙන්නේ නැහැ බා. මට යන්න සිද්ධ වෙනවා ඔබලෙන් බේරිලා. ඔබලා මම කාලා කන්නේ මට සලකන්නේ නැහැ හරියට. කන්න දෙන්නේ නැහැ. අර බලපන් අර මොකෙද්ද මම දැන් සතෙක් තියාගෙන ඉන්නවා. උට මස් කෑලි තියාගෙන ඉන්නවා දෙන්න. මට මොනවද දෙන්න එපා කියලා මං කාලා කන්නේ. ඔන්න දැන් ඉතින් මම පයින් සුන්දර ගින්දර අවසානේ මේ තට්ට හදන්න මොනව කරන්න?
බලපන් තටුත් කඩලා යයි කියලා වලට. ඉතින් දැන් මම මේකෙන් යද්දි කොහේ හරි අතර මග තට්ටර වතුර වැල්ලා මේ ටේප් එකත් රිහුණොත් එහෙම මම ශකවලාස් කියලා එතනම මැරෙනවා. මේ වෙන්නේ නැති වෙයි. ඉතින් මේ ග්‍රැනීගේ තාක්ෂණයනේ. ඒකට ග්‍රැනී ඔය වගේ ටේප් පැත්තේ තියෙන නලවන්න නැත්තම් තියෙන එක නෑ නේද බා. හොඳයි එහෙනම් යාළුවනේ. ඔන්න ඉතින් සුන්දර ගින්දර අවසානේ අපි ඉතින් යමු. ඔන්න ඇතුළට ගියා. එන්ජින් එක ස්ටාර්ට් කරමුද යාළුවනේ? හොඳයි යාළුවනේ ඉතින් කියන්න දෙන්නේ ගැම්ම ලයික් එකක් දාලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහට මේ වගේ තවත් ලස්සන වීඩියෝස් ගේනවා. හොරර් ගේම්ස් තමයි ගේම් තාන්නේ. ඉතින් ඔන්න බලාගෙන ඉන්න. මෙතනින් ඉන්නවා ග්‍රැනි ග්‍රෑන්ඩ්පා නිකන් කන්නාගේ දිගෙන් බලාගෙන. මොකද ගේ ඔන්න ගන්න අඩේ ග්‍රෑන්ඩ්පා ග්‍රැනි අපි යනවා සබු ගැනීමේ මොහොතේදී බයි බයි ග්‍රැනි ග්‍රෑන්ඩ්පා අපි ගියා. එහෙනම් ගේම් එක මෙතනින් අවසන්. ලයික් එකක් දාලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න යාළුවනේ. ඉස්සරහට දාන වීඩියෝස් බලන්න.